මොකද කියන්න ඕන? ඔයා ගියපු බයෝ වලට ගියේ සෙකන්ඩ් ෂයි එකේදී ෆිසික්ස් වලට මම කලින් ෆිසික්ස් වලට තමයි වල ගියේ ආයෙ. ඒ අතර මේ මොන ක්ලාස් එක? ගෲප් ක්ලාස් එක අපේ ගේයිසලා සර් ඉන්නේ. මම ඉංග්‍රීසි මීඩියම් කරේ පොඩි ක්ලාස් එකකට. ෆිසික්ස් වලට ගියේ මම ඒක හොඳයි. කෙමිස්ට්‍රි මොකටද ගියේ? හොඳයි. හරි. ඕකේ. මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ගොඩාක් අය මගේ channel එකේ මම කලින් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහලා තිබ්බා මම ක්ලාසස් ගියේ කොහොමද කියලා ඒ ලෙවල්ස් වලට. ඉතින් ඒක ගැන කියන තමයි වීඩියෝ එක අරන් ආවේ. මම කලින් වීඩියෝස් අප්ලෝඩ් කරලා තිබ්බට channel එකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ මුකුත් කරන්න හම්බුනේ නැහැ. ඊට මම මේ වීඩියෝ එක ඒකටත් chance එකක් කරගන්නම්. ඉස්සෙල්ලාම මම කියන්නම් මම කවුද කියලා. මගේ නම මල්ෂී. මම දැන් මේ වෙනකොට ඉගෙන ගන්නේ කැලණි යුනිවර්සිටි එකේ රාගම මෙඩිකල් ෆැකල්ටි එකේ 4th year එකේ. එතකොට channel එක හැදුවේ මගේ day to day life එකේ දේවල් medical student කෙනෙක් විදිහට මම කොහොමද මගේ life එක ගෙනියන්නේ medical faculty එක ඇතුලේ කොහොමද වැඩ වෙන්නේ hospital එකේ කොහොමද අපි වැඩ කරන්නේ medicine වලට interesting අයට එතකොට A levels වලට වැඩ කරන නංගිලා මල්ලිලට මම A levels වලට පාවිච්චි කරපු study tips මොනවාද ඒවා share කරගන්න A levels O levels කරන ඕන කෙනෙක්ට ලේසි වෙන විදිහට එතකොට මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මම ක්ලාස් ගියේ කොහෙද කියන එකයි. ඊට අමතරව මට හිතුණා මම ක්ලාස් ගියේ කොහෙද කියන එක විතරක් නෙමෙයි. මගේ යාළුවන්ගෙනුත් අහලා මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්න මගේ යාළුවන්ගෙනුත් අහලා යාලා ක්ලාසස් ගියේ කොහෙද කියලා. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් එන්න. ඒ දේවල් ටිකත් අරගෙන ඉන්න. තව දෙයක් කියන්න ඕනේ එතකොට මේ වීඩියෝ එකේ කතා කරන හැමෝම වගේ A levels කරේ 2019 20 21 22 කියන අවුරුදු වල. එතකොට ඒ කාලේ තිබ්බ සමහර ක්ලාසස් දැන් නැති වෙන්න පුළුවන්. සමහර ක්ලාසස් තියෙන්න පුළුවන්. එතකොට ඒ කාලේ තිබ්බට වඩා හොඳ ක්ලාසස් දැන් වැඩිපුර ළමයි සිලෙක්ට් කරන ක්ලාසස් දැන් හැදිලා තියෙන්න පුළුවන්. වීඩියෝ එකේ අන්තිමට මම ක්ලාස් ගියේ කොහෙද මම ක්ලාසස් තෝරගත්තේ කොහොමද කියන එකත් මම කියන්නම්. ඊට අමතරව මට තව පොඩි මැසේජ් එකක් දෙන්නත් තියෙනවා. ඒකත් වීඩියෝ එකේ අන්තිමට බලන්න. එහෙනම් දැන් වීඩියෝ එකට යමු. මම ඉතින් ෆ්‍රෙෂ් එකකින් ආවේ මාතර සුජාතකින්. කෙමිස්ට්‍රි වලට ගියේ බුද්ධික සර්ගේ අපේ ඉස්කෝලේ. බයෝ වලට ගියේ අපි ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ. චම්ප ටීචර්ගේ. ෆිසික්ස් වලට ගියේ ෆිසික්ස් වලට ගියේ ප්‍රභාත් සර්. ක්ලාස් ඉතින් ගොඩ ඩිපෙන්ඩන්ට් වෙන්න එපා නේද ක්ලාස්. ෂේප් එකේ වැඩ ටික කරගෙන යන්න. බයි. මම රවින්දු ෆස්ට් අයි ආවේ. වෙනපුව ජෝසප් බස් එකට තමයි ඉස්කෝලේ ගියේ. එතකොට බයෝ ක්ලාස් ගියේ ඉස්කෝලේම ගෲප් ක්ලාස් එකක් තිබ්බ කලින් රිටයර් වෙච්ච කෙනෙක් හිටියේ ආයි ක්ලාස් මම ගියේ. ඊට පස්සේ ෆිසික්ස් වලට ගියේ නොෂාන්සේ ගියේ. කෙමිස්ට්‍රි වලට ගියේ චරිත දිසානායක සර්. මම මතීෂ ඉස්කෝලේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට බයෝ වලට ගියේ තිස්ස සර්ගේ. කෙමිස්ට්‍රි වලට ගියේ සමන්වනරාජ සර් කියලා ගෲප් ක්ලාස් කරන්නේ දැන් නම් ක්ලාස් කරන්නේ නැහැ සර්. ෆිසික්ස් වලට ගියේ පහන් හෙට්ටි රාජ සර්ගේ ඒ අපේ ගෙට ඉස්සරහා ඉන්න එකත් ගෲප් ක්ලාස්. මම සෙනිරු මෙන්තක මම ගියේ නාලන්දට. මම ෆිසික්ස් වලට ගියේ ඉලන් ජයසූරිය සර්ගේ. එතකොට කෙමිස්ට්‍රි වලට ගියේ චරිත දිසානායක සර්ගේ. බයෝ වලට ගියේ සන්දේ මැඩම්ගේ. එපමණයි. ඔයාලට මම දෙන උපදෙස් තමයි යන ක්ලාස් මාරු කරන්න එපා. ක්ලාස් 3 වල යනවා නම් ඒ ක්ලාස් 3 විතරක් යන්න. වැඩිපුර ක්ලාස් මාරු කරන්න යන්න එපා. මම ඉංග්‍රීසි මීඩියම් කරේ කොහොමද කියන්නම්. ඉස්කෝලේ බිෂප්ස් කොලෙජ් ෆස්ට් අයි ක්ලාස් ගියේ ෆිසික්ස් වලට ආචාර්ය ටීචර් ගාවට එයා රොයල් කොලෙජ් එකේ ඉගෙනන්නේ. බයොලොජි මනෝ කල්පහන මැඩම්. කෙමිස්ට්‍රි දීපිකා මැඩම්. දීපිකා නෙත්සිංහ මැඩම්. මම සඳලි සෙකන්ඩ් ෂයි ආවේ. ඉස්කෝලේ දේවාලිකා විද්‍යාලයේ බයෝ වලට ගියේ අතුල වාසන සර්ගේ. ෆිසික්ස් වලට සමිත රත්නායක සර්ගේ. කෙමිස්ට්‍රි වලට චරිත දිසානායක සර්ගේ. මම ෆස්ට් අයි තමයි මෙඩිසින් ආවේ. මම ඉස්කෝලේ විසාකා. මම බයෝ වලට ගියේ වංශ ජාමිස්ගේ. ඒක නිකන් ගෲප් ක්ලාස් එකක් වගේ. ඊට පස්සේ මම ෆිසික්ස් වලට ගියේ සමිත සර්ගේ. මොළේදේ තව ක්ලාස් වලට ගියා. ඊට පස්සේ දිගටම යන්න කියලා තෝරගත්ත සමිත සර්ගේ ක්ලාස් එක. ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට මම ගියේ බුද්ධික රණතුංග සර්ගේ. එයාගෙත් ඔය ළමයි 30 40ක් වගේ ඉන්න ක්ලාස් එකක්. ඒ ටිකට තමයි මම දිගටම ගියේ. කොහොම හරි මුල්ම කාලේ තින් ෆිසිකල් ක්ලාස් වලට ගියා. පස්සේ දිගටම ඔන්ලයින් තමයි ගියේ.
ඔය තුනටම ඔන්ලයින් තමයි පස්සේ ගියේ. කියන්න තියෙන්නේ ඉතින් තනියෙන් වැඩ කරන තරමට තමයි කරන්න පුළුවන්. يعني ක්ලාස් හැම ක්ලාස් එකකටම යන්න. يعني එක විෂයකට එක ක්ලාස් එකක් තෝරගෙන ක්ලාසස් 3කට යන්න. එහෙම යන අතරේ පුළුවන් තරම් ඒ කියන්නේ තනියෙන් වැඩ කරගන්න තමයි මේ හොඳ. මං ඔෂිනී මං සකන්සයි ස්කෝලේ ගෝතමි සමිත සර්ගේ ෆිසික්ස් වලට ගියේ කෙමිස්ට්‍රි චරිත සර්ගේ බයෝ ගියේ සේපාලි මිස්ගේ එක චූටි ක්ලාස් එකක් වැඩි ක්ලාස් යන්න ගන්න එපා ඒ කියන්නේ 3කට විතරක් ගියාම ඇති මන්න මම හර්ෂණ මම සෙකන්ඩ් ෂයි මම ඩීඑස් එකේ මම බයෝ වලට ගියේ අජිත් පුෂ්පකුමාරයි තව ආනන්ද මැඩම් කෙනෙක් හිටියා කාර්යවසන් කියලා ඒ මැඩම්ුයි ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට ගියේ චරිත සර්ගේ ෆිසික්ස් වලට ගියේ නිලන්ත සර්ගේ තව බුද්ධි කියලා අයියා කෙනෙක් හිටියා බුද්ධි හිරිපිටිය එයාගේ ෆිසික්ස් ක්ලාස් මම හෝලි ෆැමිලි කොන්වන්ට් කුරුණෑගල සෙකන්ඩ් ෂයි බයෝ වලට ගියේ සරත් ප්‍රේමචන්ද්‍ර සර්ගේ ෆිසික්ස් වලට ගියේ චමින් රත්නායක සර්ගේ කෙමිස්ට්‍රි වලට ගියේ මාධවී එතකොට සර්ගේ ස්කෝලේ විසාකා මම සෙකන්ඩ් ෂයි තමයි මේ මෙඩිසින් සිලෙක්ට් උනේ ෆස්ට් ෂයි එකේ ගෲප් ක්ලාස් තුනකට තමයි ඉතින් ගියේ يعني ඉස්කෝලේ වල පේපර් මාකින් කරන සර්ලා මිස්ලා ගාවට කෙමිස්ට්‍රි වලට බුද්ධික රන්තුංග සර් ගාවට ගියේ බයෝ වලට සේපාලි මිස් ගාවට ගියේ ෆිසික්ස් වලට කේසී ජරල් සර් ගාවට ගියේ ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එකේ මම බයෝ වලට ක්ලාස් ගියේ නැහැ පාඩම් කරපු එක තමයි කරේ ඊට පස්සේ ෆිසික්ස් වලට අනුරාධ සර් ගාවට ගියේ ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට ප්‍රසන්න බද්දේතන සර් ගාවට ගියේ මෙහෙමයි ඉතින් ෆේස් කරන්නේ එක්සෑම් එකටනේ එතකොට ප්‍රශ්න ගොඩක් කරන එක තමයි හොඳ මම ඩිනුරි මම කොළඹ දේව බාලිකා විද්‍යාලයේ මම සෙකන්ඩ් ෂයි ආවේ මම ෆස්ට් ෂයි එකේ ෆිසික්ස් වලට ගියේ සමිත සර්ගේ කෙමිස්ට්‍රි වලට ගියේ චරිත සර්ගේ තව ගෙදරට ආව සර් කෙනෙක් කසුන්ගල හිටියේ කියලා බයෝ වලට ගියේ තිස්ස සර්ගේ සෙකන්ඩ් ෂයි එකේදී බයෝ වලට මම ගෙදරට සර් කෙනෙක්ව ගෙනුවා පේපර්ස් කරන්න කෙමිස්ට්‍රි වලට කසුන් සර්ගෙමයි ගියේ ගිය කියන්නේ ගෙදරට ආවා ෆිසික්ස් වලට මම මේ මැඩම් කෙනෙක්ගේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකට ගියා රත්නාවලී තිලක මැඩම් කියලා මගේ නම් සසංක මම කොළඹ රාජකීය විද්‍යාලයෙන් තමයි A levels කරේ මම ෆස්ට් ෂයි මම සෙකන්ඩ් ෂයි එකෙන් ආවේ කැම්පස් ෆස්ට් ෂයි ගියේ බයෝ වලට ගියේ තිස්ස ගාවට කෙමිස්ට්‍රි වලට ගියේ ගෲප් ක්ලාස් එකකට ඊට පස්සේ ෆිසික්ස් වලට ගියේ කුසල් සර් ගාවට ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එකේ කෙමිස්ට්‍රි වලට ගියේ අමිල සර් ගාවට ඊට පස්සේ ෆිසික්ස් වලට ගියේ අනුරාධ සමරවීර ගාවට ඊට පස්සේ බයෝ වලට ගියේ ධනංජය සර් ගාවට මම අනුත්තරා ඉස්කෝලේ කොළඹ දේව බාලිකා විද්‍යාලය බයෝ වලට මුලින්ම තිස්ස ජන්නායක සර්ගේ ඊට පස්සේ රුවන් ශ්‍රී ගුණසේකර සර් ගියේ සෙකන්ඩ් ෂයි එකට ගියේ නැහැ බයෝ වලට ක්ලාස් ෆිසික්ස් නම් එකක් කියලා නෑ ගොඩක් ගිහින් තියෙනවා සමිත සර්ගේ අනුරාධ සමරවීර සර්ගේ ඊට පස්සේ ආයේ වෙන ඔන්ලයින් ක්ලාස් එකකට ගියා ඊට පස්සේ කෙමිස්ට්‍රි චරිත දිසානායක සර්ගේ ගිහිල්ලා ඊට පස්සේ හිරංග සෝරිස් මම සෙකන්ඩ් ෂයි තමයි මෙඩිසින් ආවේ ඉස්කෝලේ ගියේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට මම ෆස්ට් ෂයි එකේ බයෝ වලට ගියේ ලහිරු සිරිවර්ධන සර්ගේ තියරි ක්ලාස් සෙකන්ඩ් ෂයි එකේ තියරි ක්ලාස් ගියේ නෑ පේපර් ක්ලාස් ගියේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ගේ මේ පේපර් මාකින් යන මැඩම් කෙනෙක්ගේ ක්ලාස් එකකට ෆිසික්ස් වලට නම් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි දෙකේම අමිත් කුසල සර් ගාවට ගියේ කෙමිස්ට්‍රි වලට ෆස්ට් ෂයි එකේ දෑල් හේරත් සර් ගාවට ගියා සෙකන්ඩ් ෂයි එකේ තියරි ගියේ නැහැ පේපර් ක්ලාස් ගියා බද්දවිතාන සර් ගාවට මට කියන්න තියෙන ඉතින් මේ අර එක විෂයකට හොඳ එක පන්තියක් තෝරගෙන පන්ති වැඩි කරගන්න නැතුව තමන් තනියෙන් වැඩ කරන එක තමයි හොඳ මම ආශානි මම මොනරාගල මහානාම ජාතික පාසලේ මම ෆස්ට් ෂයි මම ෆිසික්ස් ක්ලාස් ගියේ ජනිත සර්ගේ මදුසංග සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් ගියේ රදික සර්ගේ බයෝ ක්ලාස් ගියේ සුලෝචන සර්ගේ ඔන්ලයින් ගියා මෙත්මා සර්ගේ මම සහන් නදීර් මම ආනන්ද කොලේජ් මම ෆස්ට් ෂයි එකකින් ෆැකල්ටිට ආවේ මම බයෝ ගියේ නම් තිස්ස සර්ගේ තිස්ස ජන්නායක සර්ගේ ෆිසික්ස් ගිය වලට ගියේ සමිත රත්නායක සර්ගේ කෙමිස්ට්‍රි ගියේ චරිත දිසානායක සර්ගේ හරි
එතකොට දැන් මගේ chance එක මම classes ගියේ කොහෙද කියලා තමයි ගොඩාක් අය මගේ videos වලට comment කරලා අහලා තිබ්බේ. මම ඉස්සෙල්ලාම කියනවා මම classes ගියේ කොහෙද කියලා. මම A level කරේ 2021 first try මම faculty එකට ආවේ first try result එකෙන්. 2019 තමයි මම A level classes වලට යන්න පටන් ගත්තේ. එතකොට මුලින්ම මම කරේ මේ දැන් මම දන්නේ නැහැ දැන් O level ඉවරලා එන කෙනෙක් දන්නේ නැහැ A level කියන්නේ වෙනමම අමුතුම දෙයක් වගේනේ ඒ කාලෙදි තේරෙන්නේ. එතකොට දන්නේ නැහැ අපි මොනවද classes වලට යන්න ඕනේ කොහොමද වැඩ කරන්න ඕනේ මොනවද තේරෙන්නේ නැහැ. හැමෝම දන්නේ O level වලට ගොඩාක් අමාරු exam එකක් ගොඩක් මහන්සි වෙන්න තියෙනවා කියලා විතරයි. ඉතින් ඒ විදිහම තමයි මමත් හිතාගෙන හිටියේ. මම කරේ ගෙවල් ළඟපාත ඉන්න මම අඳුරට අයියලා අක්කලා කට්ටියකින් අහලා බැලුවා බයෝ මැත්ස් කරපු අයගෙන් මොනවද හොඳ classes එහෙම කියලා. එතකොට අර දැන් ඉස්කෝලේ අර O levels අපි ඉවර කරලා එළියට එද්දී අර ගොඩක් hand bills එහෙම බෙදනවානේ classes වලින් ඇවිල්ලා. අන්න ඒ වැනුත් මම බැලුවා මොනවාද result හොඳ result තියෙන classes මොනවාද එහෙම කියලා. හැබැයි මම ඒ වෑන් බලලා කවුරුත් කිව්වා කියලාවත් එක class එකක් decide කරේ නෑ ඒ වෙලාවේ මම මේකට යන්න කියලා. මම කරේ මමයි මගේ තව යාළුවෙක් හිටියා. අපි දෙන්නම කරේ මේ ඔය හැම ක්ලාස් එකකටම ගිහිල්ලා බැලුවා මුලින්ම. නුගේගොඩ මම ක්ලාස් ගියේ නුගේගොඩ. එතකොට නුගේගොඩ ගොඩාක් ක්ලාසස් වල ෆස්ට් ඩේ එක ෆ්‍රී යන්න පුළුවන්. ගිහිල්ලා බලලා සෙකන්ඩ් ඩේ එකේ ඉඳන් තමයි ක්ලාස් ෆීස් ගෙවලා දිගටම යන්න ඕනේ. එතකොට ඒ හින්දා පළවෙනි දවසේ යන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝටම ගිහින් බලන්න පුළුවන්. මට මතකයි මම මුලින්ම කෙමිස්ට්‍රි ක්ලාසස් සතියේ එකම සතියක තමයි ඔක්කොම ක්ලාසස් පටන් ගත්තේ. ක්ලාසස් 3කට ගිහිල්ලා බැලුවා කෙමිස්ට්‍රි ක්ලාසස්. ඒ තුනෙන් මට මේ හොඳයි කියලා හිතුණු ක්ලාස් එක තමයි මම යන්න පටන් ගත්තේ ඊළඟ සතියට. ෆිසික්ස් උත් එහෙමයි දෙකකට ගිහිල්ලා බැලුවා. බයෝ නම් කෙලින්ම එක ක්ලාස් එකක් පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ මම ওই ක්ලාසස් මාරු කරා. එහෙම දේවල් වුණා. ඉතින් මම මුලින්ම ක්ලාසස් තුන මොනවද කියලා ඉන්න. 2019 පටන් ගද්දි මම මුලින්ම කෙමිස්ට්‍රි ක්ලාස් ගියේ චරිත දිසානායක සර්ගේ. ඇත්තටම ඒක හොඳ ක්ලාස් එකක්. ඊට පස්සේ ෆිසික්ස් වලින් මම ඔය පළවෙනි දවසේ ගිහලා තෝරගත්තේ සමිත රත්නායක සර්ගේ ක්ලාස් එක. බයෝ වලට මම මුලින්ම ගියේ සන්ද මැඩම්ගේ ක්ලාස්. මම දන්නේ නැහැ මේ ක්ලාසස් දැන් තියෙනවද කියලා. මම හිතන්නේ ඔය මාස් ක්ලාසස් ටික නම් ඇති. මොකද අපි A levels කරේ 2021 නේ දැන් 2021 පහ වෙලා අවුරුදු ගාණක් වෙනවා. මම කලින් කිව්වා වගේ මේ ක්ලාසස් දැන් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මීට වඩා හොඳ ක්ලාසස් ඇදලා තියෙන්නත් පුළුවන්. ඉතින් කෙමිස්ට්‍රි වලටයි ෆිසික්ස් වලටයි බයෝ වලටයි ඔය තුන තෝරගෙන මම යන්න පටන් ගත්තා. දිගටම ගියා ඒවට. ඊට පස්සේ අපිට කොරෝනාව අපි ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ලියලා සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක ලියන්න මම හිතන්නේ මාසයක් දෙකක් වගේ තියෙද්දි කොරෝනාව. ඊට පස්සේ ක්ලාසස් ඔක්කොම නැවතුණා හැමම. මම මේක කලිනුත් දාලා තිනවා මේ පෝස්ට් එකක් එක්කත් මගේ ඒ ලෙවල් කොහොමද ඒ කතාව උනේ කියලා. ඉතින් නැවතුණාට පස්සේ ඔය ක්ලාසස් මොනවත්ම තිබ්බේ නෑනේ. Zoom වලින් ක්ලාසස් පටන් ගත්තෙත් ගොඩක් කල් ගිහිල්ලා. එතකොට මමත් මේ ක්ලාසස් උත් නෑ. එහෙම කුඩ වැඩ කරන්න උමනාවකුත් නෑ. කවද පටන් ගන්නවද කියලා දන්නෙත් නෑ. මොනවද වෙන්නේ දන්නෙත් නෑ. කිසිම උමනාවක් තිබ්බේ නෑ. එතනින් එහාට වැඩ කරන් යන්න. ඊට පස්සේ ඔහොමම ගෙදර හිටියේ දිගටම නිකන් හිටියා. ඊට පස්සේ සමහර ක්ලාසස් Zoom එකෙන් පටන් ගත්තා. බයෝ ක්ලාස් එකෙන් පටන් ගත්තා. ඒකට එහෙම මම Zoom එකෙන් ගියත් මට දැන් කම්මැලි. කාලයක් නිකන් ඉඳලා නේ ගියේ. ඊට පස්සේ මේ මාස් ක්ලාසස් එහෙම ටිකක් පරක්කු වෙලා පටන් ගත්තේ. යාළුවට Zoom මීටින් එහෙම වලින් නෙමෙයි පටන් ගත්තේ. අර Zoom එකේ ලිමිට් එකක් තියෙනවා. එතකොට අර මාස් ක්ලාසස් වල ළමයි 1000ක් 2000ක් විතර ඉන්නවානේ. ඒ ඔක්කොටම ලොග් වෙන්න පුළුවන් විදිහට ඒවා පටන් ගත්තේ මේ වීඩියෝ කරපු රෙකෝඩින් එකක් අප්ලෝඩ් කරලා ඒක බලන්න තමයි තිබ්බේ. මම දන්නේ දැන් ඒවැ ලයිව් ක්ලාසස් යනවාද කියලා. මට ඉතින් ඒ ක්‍රමය සෙට් උනේ නැහැ. මට වීඩියෝ එකක් බලලා මේ නෝට් එක ලියාගෙන කරන එක එච්චර සෙට් උනේ නැහැ. මට අර ඔන්ලයින් වලත් සෙට් උනේ ලයිව් කරන ක්ලාස් එකට යන එක තමයි. ඕක හින්දා මම කොහොම හරි ක්ලාසස් ගියපු ඒවා ওই තුනම අතරමැද්දෙන් නැවතුණා. ඔහොම නිකන් කාලයක් ඉන්නකොට මගේ තව ඉස්කෝලේ යාළුවෙක් කිව්වා මෙහෙම ක්ලාස් එකක් තියෙනවා ගිහිල්ලා බලන්න. හොඳයි අයියා කෙනෙක් කරන්නේ. මෙඩිකල් ෆැකල්ටි එකේ අයියා කෙනෙක් කරන්නේ ගිහිල්ලා බලන්න හොඳයි කෙමිස්ට්‍රි වලට. මේ මම කියනවට දවසක් ගිහිල්ලා බලන්න මම කියලා කිව්වා. මම ඒත් ගණන් ගත්තේ නෑ ඒක වැඩිය. මේ ඊට පස්සේ මට එයා දවස් දෙක තුනක් කොහොමද දීලා එයාත් ගිහිල්ලා බැලුවා. එයාත් ගිහිල්ලා බලන්න කියලා කිව්වට පස්සේ මම ගිහිල්ලා බැලුවා. මම මේ කියන්නේ අමිල සර්ගේ ක්ලාස් එක ගැන. අමිල දසනායක සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එක. අපිට ක්ලාස් කරනකොටත් සර් සෙකන්ඩ් ඉයර් නැත්නම් තර්ඩ් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කොළඹ ෆැකල්ටි එකේ. ඉතින් මම මුලින්ම අමිල සර්ගේ ක්ලාස් එකට ගියා. ගියාට පස්සේ ඒක හොඳටම හොඳ ක්ලාස් එකක්. ලයිව්
ඔන්ලයින් ක්ලාස් එකට තමයි ජොයින් වුනේ. රෙකෝඩින් බලන්නත් එහෙම මේ ෆැසිලිටිස් තිබ්බා අමිලිසයි ක්ලාස් එකේ. මම ලයිව් ක්ලාස් එකට ගියේ මට අර ඒක හොඳයි කියලා හිතෙන හින්දා රෙකෝඩින් බලන එකට වඩා මොකද මම රෙකෝඩින් බලන ටිකක් කම්මැලි ගොඩ ගැහෙනවා වැඩි. ඒකින්ද ලයිව් එකට ගිහිල්ලා සර්ගේ ක්ලාස් එකේ කියන විදිහට මම වැට්ටික් කරන් ගියා. එතකොට දැන් අනිත් සබ්ජෙක්ට් දෙක නිකන් හෝල්ඩ් වෙලා වගේ තමයි තිබ්බේ. මම මුලින්ම කෙමිස්ට්‍රි වලින් සර් කියන දේවල් හින්දා දෙන මොටිවේෂන් එකකින් තමයි වැඩ කරන්න ගත්තා. ඊට පස්සේ කෙමිස්ට්‍රි ටික පුළුවන් වුණා. පුළුවන් වුණාට පස්සේ මට හිතුණා අනිත් එකත් අපරාධය ටිකක් කරගන්න ඕනේ කියලා. සෝ ඔහොම ඉද්දී කෙමිස්ට්‍රි ක්ලාස් එකේ ළමයින්ගෙම ආරංචි වුණා ෆිසික්ස් වලට හොඳ ක්ලාස් එකක් තියෙනවා. ඒකත් අයියා කෙනෙක් කරන්නේ මොරටු ඉන්ජිනියරින් ෆැකල්ටි කියලා. අනුරාධ සර්ගේ ක්ලාස් එකට තමයි ගියා අනුරාධ පෙරේරා සර්. ඒකටත් මම ඔන්ලයින් ජොයින් වුණා. ඒකෙත් සර්ගේ ලයිව් ක්ලාස් එකට තමයි මම ගියේ. ඊට පස්සේ මට ෆිසික්ස් ටික ලකුණු වැඩි වෙන්න ගත්තා. ඒ හැබැයි මට මේ ෆිසික්ස් ටිකක් අමාරුයි අනිත් සබ්ජෙක්ට් එකට සාපේක්ෂව. බහින්න මම ආයිමත් අර මගේ පරණ ෆිසික්ස් ක්ලාස් එකේ පරණ රෙකෝඩින් ටිකක් අරගෙන ඒ ටික බලන්න ගත්තා. සමිත රත්නායක සර්ගේ ක්ලාස් එකේ. ඒතකොට මම ෆිසික්ස් වලට සමිත රත්නායක සර්ගේ ක්ලාස් එකයි අනුරාධ පෙරේරා සර්ගේ ක්ලාස් එකයි දෙකටම ගියා. ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට අමිල දසනායක සර්ගේ ක්ලාස් එක මට ඇති කියලා හිතලා මම ඒකම දිගටම කන්ටිනියු කරා. බයෝ වලට මම සන්දමිස්ක ක්ලාස් එකට ගිහිල්ලා ටික දවසක් ගිහිල්ලා තිස්ස සර්ගේ ක්ලාස් එකට මාරුණා. තිස්ස ජනනායක සර්ගේ. ඊට පස්සේ මම දිගටම ගියේ තිස්ස ජනනායක සර්ගේ ක්ලාස් එකට. يعني ඔන්ලයින් පටන් ගත්තට පස්සේ සර්ගේ තිබ්බේ රෙකෝඩින් අප්ලෝඩ් කරන ක්ලාස් එකක් තමයි. හැබැයි මට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ ඒ කාලෙදී. ඒකින්ද මම බයෝ වලට ඒ රෙකෝඩින්ග්ස් බලලා ඒ විදිහට තමයි ඔන්ලයින් ක්ලාස් එක කරේ. බයෝ වල කොහොම හරි අන්තිම කාලෙදී පේපර්ස් උනාවක් කෙරලා තිබ්බේ නැහැ. මාස 2-3ක් වගේ තියෙද්දි. එතකොට මට ආරංචි වුණා ලහිරු සිරිවර්ධන කියලා කෙනෙක් ඉන්නවා. නුගේගොඩ ක්ලාසස් කරන්නේ. ඒ ක්ලාස් එකේ අන්තිමටම අන්තිම සති 4 වගේ ෆුල් පේපර්ස් 4ක් විතර ගෙනුණා බයෝ වලට. මම හිතන්නේ ඒක මට සෑහෙන ලොකු ඉම්පැක්ට් එකක් වුණා බයෝ වල රිසල්ට් එක වැඩි කරගන්න. ඔහොම තමයි ඉතින් මම ගියපු ක්ලාසස්. එතකොට මගේ එලවැඩි රිසල්ට් එක 3 days. මගේ ඉසෙඩ් ස්කෝර් එක 2.1122. මට එතකොට සිලෙක්ට් වුණේ මං කැලණිය යුනිවර්සිටි එකට. ඉතින් මට ඔයාලට දෙන්න ඕනේ මැසේජ් එක වෙන්නේ මේකයි. දැන් හැමෝම අහලා තිබ්බනේ මම කොහෙද ක්ලාස් ගියේ කියලා. හැබැයි මට ඔයාලට කියන්න ඕන අපි හැම කාගෙන්වත් කොහෙද ක්ලාස් ගියේ කියලා අහලා ඒ ක්ලාස්සස් වලට ගියා කියලා ඔයාට ඒ ලෙවල් හොඳට කරගන්න බෑ. මොකද මේ මමත් කලින් ඔහම මේ මම අඳුරන අයියලා අක්කලාගෙන් අහලා තිනවා. යාලා ගියපු ක්ලාසස් වලට ගිහිල්ලා බලලා තිනවා. හැබැයි මම අන්තිමට ඔය ක්ලාසස් කීපයකටම ගිහිල්ලා තෝරගත්තා මට හරියන ක්ලාසස් මොනවාද කියලා. සමහර මට බැරි ඒවට මම ක්ලාසස් දෙකකට විතර ගියා ෆිසික්ස් වලට. එහෙනම් මම ක්ලාසස් දෙකකට ගියා. දිගටම ගියා. ඉතින් මේ මට කියන්න ඕනේ මේකයි. දැන් ඔයාලා මේ වීඩියෝ එකේ දකින්න ඇති එක අය එක විදිහට එක තැන්වල ක්ලාසස් ගිහිලා සමහරු මාස් ක්ලාසස්, සමහරු ගෲප් ක්ලාසස්, සමහරු ගෙදරට ගෙනහලා ක්ලාසස් කරලා ඒ වගේ එක විදිහට දැන් හැමෝම කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා ඉන්නානේ. ඉතින් ඒ හැමෝම Tamanට හරියන ක්ලාස් එක මොකද්ද කියලා තෝරගෙන තියෙන හින්දා තමයි එහෙම උනේ. ඉතින් මට ඔයාලට දෙන්න ඕන මැසේජ් එකකුනේ ඔයාලා මම ගියේ මේ ක්ලාසස් ටිකට කියලා අහගෙන ඒවට යන එක නෙමෙයි කරන්න ඕන. ඔයාලට හරියන ක්ලාස් එක මොකක්ද කියලා ඔයාලා සිලෙක්ට් කරගෙන ඒක කන්ටිනියු කරන්න එක දිගට. සමහරව ඉන්නවා මේ මගේ යාළුවෝ ඉන්නවා මම මේ ප්‍රශ්නේ අහන්නේ යද්දි කියපු සමහර විටිය මට ක්ලාසස් වලින් එච්චර වැඩක් උන්නේ නැහැ. මං ඉස්කෝලේ හොඳට ඉගෙන ගත්තා කියලා. එහෙම ඉස්කෝල වලින් හොඳට ඉගෙන ගත්ත කට්ටියත් ඉන්නවා. අනික කොච්චර කොහොම කරත් තමන් තනියෙන් වැඩක් කරනවා නම් තමයි ඒක තමන්ගේ ඔළුවට යන්නේ. ඒක තමයි දවසක මතක් වෙන්නේ තෝ එක්සෑම් එකට ගියාට පස්සේ. එහෙනම් මටත් කියන්න තියෙන අන්තිමට මේ මොන ක්ලාස් එකකට ගියත් කොහොම ක්ලාසස් තෝරගත්තත් කොච්චර හොඳ ක්ලාස් එකකට ගියත් ඔයා හරියට ෂෙඩියුල් එකක් හදාගෙන හරියට වැඩ කරගෙන නැත්නම් ඔයාට යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙන්නවත් බෑ. ඒ හින්දා ඔයා තනියෙන් වැඩ කරන්න. ඔයාට හරියන විදිහ ඔයා හොයාගන්න. මම ඉස්සරහට වීඩියෝස් වල අරගෙන එන්නම් මම මොනවද පාවිච්චි කරපු ස්ටඩි ටිප්ස් ඒවා මේවා කියලා. මොකද මමත් අර එක්සෑම් එක ගැන වැඩි හිතන්න ෆෝකස් කරන්න නැතුව පාඩම් වැඩවලට එහෙම කාලයක් අතහැරලා දාලා වගේ ඉඳලා ආයෙත් අන්තිම මොහොතේ පටන් අරගෙන තමයි එලෙවස් කරගත්තේ. මම එතකොට කොහොමද පාවිච්චි කරපු ෂෙඩියුල් එක මොන වගේද කියලා මම ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් දිගටම channel එකත් එක්ක ඉන්න. අදට ගිහින් එන්න. Thank you. මම වයෝඩ ගියේ කොහෙද දන්නේ මේ ෆ්‍රෙෂ් අය. මං කියලා කම්. මට වොයිස් කට් එක දිගයි මේ තව ගන්නවා හෙන ගානක් කරලා.
දවසකට 1000 මාසෙට 4000 ඉස්කෝලේ මොකද ආනන්ද කොලෙජ් ඔව් කොලේජ්නේ මේ පැත්තෙන් කැත්තයි ඊයෝ මතක නෑ ෆිසික්ස් අවන් අනේ මම කි ෆ්‍රෙෂ් අයියකින් මගේ නම ආශානි. අනේ මේ මොඩ ලැජ්ජා වෙන්දු මහානාම ජාතික පාසල. අයියෝ නමත් ඕනේද? අනේ තව අයියකින් ෆිසික්ස් වලට ෆිසික්ස් වලට අනේ ලැජ්ජයිනේ. අයියා ගිහින් පන්ති කරලා එන්න. බයි. මේක බලනවා නම් මෙන්න මේ මිනිහේ ක්ලාස් එකේ ළමයි වහාම මේ අපි ඔෆිෂියලි ඉදිරියට කියන්න නෑ ඔෆිෂල් මේ අයියා ෆිසික්ස් ක්ලාස් කරනවා. මෙයා රාගමට උතුර ඕනම තැනක ෆිසික්ස් ක්ලාස් කරනවා. මෙයා කොළඹටත් එනවා. ඉතින් යන්න ඕන නම් මේ අයියා ක්ලාස් කරනවා. paid promotion